අද නම් පට්ට බෝරින් දවසක්. මගේ යාළුවෙක් කිව්වා එක තැනක හොල්මන් ගෙදරක් තියෙනවා කියලා. අද හොල්මන් ගෙදර පැත්තට ගියා නම් මට වීඩියෝ එකකුත් හදාගන්න පුළුවන්. වෙලාවත් උදේ පාන්දර 9:37යිනේ. අපි යමු. ඒකේ හොල්මනක් එහෙම හිටියොත් මට වීඩියෝ කරලා ෂෝට් එකක් වුණත් හදාගන්න පුළුවන් නේ. මට එතකොට views ගොඩක් එයි. ඒකින්ද අපි ඒ ගෙදරට ගිහිල්ලා බලන්න ඕන. රෑ වෙන්න හොඳ නැහැලු ගායිස්. ඒ ගෙදරට යන්න හොඳ නැහැලු රෑ වුණාම. ඉතින් අපි ටක් ගාලා යමු. රෑ වෙන්න නැති වෙන්න. මේ තියෙන ගායිස් ඒ හොල්මන් ගෙදර. ගායිස් මට එන්න ටිකක් රෑ වුණා ගායිස්. මේ ගෙදරට ටිකක් දුරයි මේකින්ද රෑ වුණා ගායිස්. අඩේ මට වහේ බං. අඩෝ රෑ වෙලා එන්නත් එපා කිව්වා. දැන් ආපෙක යන්න ඒකට යන්න නැතුව ඉන්නත් බෑනේ බා. උන්නේ අම්බන් ඕන දෙයක් වෙන්න කියලා අපි වෙලාව බලමු. රෑ 9:37යි මචං වෙලාව. අඩෝ රෑ 10ට කලින් ගිහිල්ලා ආවනම් වැඩේ හරි. අඩෝ බයයි බං යන්න. චුට්ටක් මේ එළියේ පොඩ්ඩක් බලමු ගායිස්. චුට්ට එළියේම බලමු. ගෙදර. අඩෝ මේ තියෙන මිනිහට කටු. මේ මිනිහ ඔළුව. අඩු මෙතනින් යන් අම්මට උඩු. අපි ගිය දුල්ල යන්කෝ. අම්බෝ බං. යකෝ. අඩෝ පට්ට මූසල පෙනුමක් බං මේ ගෙදර තියෙන්නේ. අඩෝ ඇතුළට යන්නේ. අඩෝ මොකට ආවද කියලා හිතෙනවා දැන්. අඩෝ ප්‍රශ්නයක් නෑ නේද? අම්මට උඩු මේ මොනක් කියකෝ. අඩෝ ගණන් ෆෝන් එක ඉරිකක් දාපන්. අඩෝ මේ ඉන්නේ හොල්මන. අම්මා දුවපන් පන බේරගෙන දුවපන්. ඔව් එන්නේ වගේ. අඩෝ මෙතන මිනි ඔළුවක් තියෙනවා බා. අඩෝ මේක ෆොටෝ එකක් ගමු. අඩෝ අර පළි උඩ ඉන්නේ කවුද? අඩෝ මා අඩෝ බුදුම්බෝ ජංජංජා දුම් යකෝ අම්මට උඩු අම්බෝ මම බය වුණා. අඩෝ ටග්ගාල ගෙදර යමු බං. මේ මොන මගුල් වලට එන අපිට පිස්සු. ටග්ගාල යම් බං අම්මට උඩු එනවා. අයියෝ ෂිට්. වීඩියෝ එක නම් හරි. වීඩියෝ එක වගේ දෙපා. අඩෝ අර ඉස්සර ඉන්නේ කවුද? අඩේ හොල්මන. මගේ පස්සෙන් එනවත් දන්නේ නැව්. අඩෝ අතන තිනවා. අඩෝ එකපාරට පැන්නා. අඩෝ බයයි මට. අඩේ ඌ මගේ පස්සෙන් මේයිද? ටග්ගාලයන් ගෙදර මං 67 පාගගෙන යනවා.
ඇටරටේ පාගල යන්නේ අම්මටද ගන්න නැද්ද ඉතින් පොඩ්ඩක් ගණන් ගන්න එපා දැන් බය වෙලා ඉන්නවා අඩුව ටක් ගාලා ගෙදර යමු පුතේ අම්මට අම්බෝ උට කියන්න වෙයි විස්තරය ගැන ඇත්තටම ඉන්නවනේ බං ඕල්ම අඩෝ ටක් ගාලා ආවා බං පට්ට බයයි බං හිටියේ මං අඩෝ අර ඉස්සරහා ඉන්නේ තූ බං අඩු අයියෝ මොකද කරන්නේ මං අඩෝ මගේ වෑන් එක පෙරුණා ඌ එකපාරට ඉස්සරහා හිටියා බං මිනිස්සෙක් වගේ මං බය වුණා අඩෝ මොකද කරන්නේ ෂිට් දැන් මොකද කරන්නේ අඩෝ අර ඉන්නේ ඕල්මන් අයියෝ මං